ගොන් ගෑණි පොඩත්තර ගෑණි පොඩත්තර ගෑණි යන පයන් බලන්න පාටව් කවිත්තියට ගේ ඇතුලේ ඉස්සලා කවිත්තිය ගේ සරත් මේ තාත්තගේ තියා ඉස්සලා කාමරේ කවිත්තියට ළමයි අරන් ගිහිල්ලා පාටව් ටික ආඩ වැල්ලිට ගහන මම හඳුරු ගෑණි දැනගනින් තෝයිනෝ කක්ක ගැන බල්ල හැදුවම ඇඳ ඇතුළේ දෙන්න ඕනේ මේක සේරම සංගත බෝ වෙලා දඩ බෝ වෙලා හැමතැනම මුන් පාරවල් වලම තමයි ගිහින් දාන්නවා කාල කණි හැත්ත වද දෙනවා සත්තු හැදුවා ඔය බැල්ලිට පැටව හම්බු වෙන්නෙත් නැහැ මන් නිසා ඔය පැටව හම්බුනේ අපේ තාත්තා බෙහෙත් විදින්න හැදුවේ ඔපරේෂන් කරන්න මේ පැටව හම්බු වෙන්නේ නැති වෙන්න හරිද යාළුවනේ මේ මම තමයි එක වැලැක්කුවේ මේ බලන්න මේ පුටුවේ මේ බැලි පැටව ටික ගෙනත් තියාගෙන තාත්තගේ ඉතින් අර දොරවල් වහන්න විදියකුත් නැහැනේ මේ සේරම මල්ලිලාට දීලා දොරවල් ගලවලා. ඉතින් දැන් දොරවල් වහන්න විදියකුත් නැහැ කාමර වල. ඉතින් එකපාරකුත් පැටව දාලා තිබුණේ මේ තාත්තගේ අර දිග කවිච්චියේ. වෙලාවට තාත්තගේ ඇඳේ හද පැටව දාලා නැහැ තාත්තා නැත්තම් ආවුත් බනිනවා දැක්කන. තාත්තා ගියා අර අනිත් බල්ලෝ දෙන්නට මේ දෙහෙත් විදින්න ගියා. මේ උන්ට ලෙඩ හැදිලා. මේ වසංගත හලෝ බල්ලෝයි කියන්නේ මක්කටද මන්ද මුන් මේ සැරේ ආවනම් දෙනවා කාට හරි. මේ ගිය සැරේ මං ඉල්ලලක් දුන්නේ බල්ලෝ අර දයාසිරිටවත්. මේ සැරේ නම් දෙනවා යාළුවනේ. මල ජරාවක් දද හැදිලා පොට්ට ගැහිලා. මහා වසංගත ලෙඩවල් බෝ වෙනවනේ. මන් නම් ඇඳකවත් තියාගන්නේ මේ බල්ලෝ බලල්ලෝ. විස බීජ. පිස්සු බල් රෝගේ හැදෙන්නේ මේ බල්ලොන්ගෙන් ජල බීතිකාව. සතුන්ට සලකන්න ඕන තමයි. උන්ට ඈතින් ඉඳන් සලකන්න ඕන. උන් වඩා ගන්න නලවන්න වැඩි ඕනේ නැහැ හුරතල් කරන්න. හුරතල් කළාම එක්ක ඇඟ හොද ගන්න ඕන එක්ක නා ගන්න ඕන. නැත්තම් මුන් මහා විස බීජ. මුන්ගේ ලෙඩවල් හැදෙනවා. ඔය ජල බීතිකාවෙම හැදුනොත් පොඩි ළමයෙකුටවත් ආයිතින් මැරෙනවා. ඒකයි කියන්නේ. තිරිසන් සත්තුයි මිනිස්සුයි එකට ඉන්නේ නැහැ. ඒකයි කියන්නේ. බැල්ලිගේ පැටව 6 දෙනෙක් හිටිය දැන් ඉන්නේ පැටව මේ 5 දෙනයි. මම බැලුවා උදේ 4ක් ඉන්නේ මොකද කියලා. එකෙක් ගිහින් ඉස්සෙල්ලා තියාගෙන කවිච්චියේ. උඹ දැනගනින් ගොන් බැල්ලි. පැටව අරන් ගිහිල්ලා අතන හොඳ නැත උඹට. උඹට මේ ඇඳකුත් දෙන්න ඕනේ. ගොන් බැල්ලිට ළමයි තුත් නැහැ මම නැත්තම්. තාත්තා ඔපරේෂන් කරලා. පාඩත්තර ගෑනේ.